හරි. බලන්න. දෙවැනි එක. LP ගෑස් වල ප්‍රධාන සංඝටක ලෙස අඩංගු වන හයිඩ්‍රෝකාබන වන්නේ මොනවද කියලා අහනවා. LP ගෑස් වල හයිඩ්‍රෝකාබන වල බලන්න මේ ඔය එතෙන් මෙතෙන් ඒ සෙට් එක තියෙන තැන බලන්න ඔය හයිඩ්‍රෝකාබන වල ප්‍රයෝජන. හයිඩ්‍රෝකාබන පාඩමේ වගුවක් තියෙනවා වෙනම. ඔයගොල්ලෝ මේ වගුව පෙරලලා බලන්න වගුවේ තියෙනවා LP ගෑස් වල අඩංගු වෙන ප්‍රධාන සංඝටක මොනවද කියලා. චෙක් කරලා හරි ආන්සර් එක ගහලා දාන්න. හැබැයි ඒක අපේ ෂෝට් නෝට් එකේ නම් තිබ්බේ නැහැ මට මතක විදිහට. ඔයගොල්ලෝ අච්චු පොතේ ඒ අදාළ තැන පෙරලලා ගහන්න සහ ඒක හයිලයිට් කරගන්න. ඊළඟට 7 වෙනි එක. පොටෑසියම් 1940 හා 2040 කැල්සියම් යන පරමාණු වල සමාන වන්නේ පහත කුමක්ද කියලා අහනවා. බැලු බැලමටම පේනවනේ ස්කන්ධ ක්‍රමාංක සමානයි. හරිද? ස්කන්ධ ක්‍රමාංක කියන්නේ මොනවද? ප්‍රෝටෝන ගානේ නියුට්‍රෝන ගානේ එකතුව. ඊළඟට 8. මෝටර රථ එන්ජිමක නිපදවන අධික තාපය ඉවත් කිරීම සඳහා සිසිලන කාරකයක් ලෙස ජලය භාවිතා කිරීමට හේතු වන්නේ ජලය සතු කුමන ගුණාංගයේද? ඕගොල්ලන්ට තේරෙනවා කූලින් අයිටම් එකක් විදිහට සිසිලන කාරකයක් ලෙස මොකක් හරි එකක් පාවිච්චි කරනවා නම් ඒ දේ ඉක්මනට රත් වෙන්නේ නැති වෙන්න බෑනේ. ඒ දේ ඉක්මනට රත් වෙන්නේ නැහැ. හරිද? කියන්නේ පොඩි තාපයක් හම්බුණාට එයා රත් වෙන්නේ නැති වෙන්න ඕනේ. එහෙමනම් මොකද්ද? ඒකේ තේරුම තමයි එයාගේ විශිෂ්ට තාපධාරිතාව ඉහළ වෙන්න ඕනේ. හරිද? විශිෂ්ට තාපධාරිතාව ඉහළ වෙන්න ඕනේ. පොඩි තාපයක් ලැබුණා කියලා එහෙම නිකන් එකපාරට චූන් වෙන්නේ නැහැ. ලොකුවට රත් වෙන්නේ නැහැ. හරි? ඒ කියන්නේ 8ට 1 තමයි එන්න ඕනේ. ඊළඟට 11. සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල් එකක් වන සෝඩියම් ක්ලෝරයිඩ් ඝන සෙන්ටිමීටර් 100ක අඩංගු සෝඩියම් ක්ලෝරයිඩ් ස්කන්ධයක කොපමණද? මෙව්වනම් මේ ඕන තරම් අපි හදලා තියෙනවා ගණන්. උගලට මම කියන්නම් හදන විදිහ කියන්නේ සරලම ලේසිම විදිහ තමයි සාන්ද්‍රණයේ ඝන සෙන්ටිමීටරයට ඝන ඩෙසිමීටරයට මවුල් 1යි නම් ඒකේ තේරුම ඝන ඩෙසිමීටරයක්. අදාළ ද්‍රාවණයෙන් ඝන ඩෙසිමීටරයක් ඇතුලේ ඔය සෝඩියම් ක්ලෝරයිඩ් මවුල් එකක් තියෙනවා. ඝන ඩෙසිමීටරයක් කියන ඝන සෙන්ටිමීටර 1000ක්. ඒ ඝන සෙන්ටිමීටර 1000ක් ඇතුලේ සෝඩියම් ක්ලෝරයිඩ් මවුල එකක් තියෙනවා. ඝන සෙන්ටිමීටර 1000ක් ඇතුලේ එකයි නම් 100ක් ඇතුලේ කියන්නේ 10න් පංගුවයිනේ. ඒ කියන්නේ 1න් 10න් පංගුවයි 0.1යි. ඒ කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් මවුල 0.1ක් තියෙනවා. එතකොට ඕගොල්ලෝ සෝඩියම් ක්ලෝරයිඩ් මවුල 0.1ක ස්කන්ධය හොයන්න ඕනේ. දැන් සෝඩියම් ක්ලෝරයිඩ් වල මවුලික ස්කන්ධය ඇවිල්ලා සෝඩියම් වල 23යි ක්ලෝරින් වල 35.5යි 58.5යිනේ. එතකොට ඒ සෝඩියම් වල මවුලික ස්කන්ධය කියන්නේ එක මවුලික ස්කන්ධය. එක මවුලික ස්කන්ධය තමයි 58.5 වෙන්නේ. අපිට ඕනේ මවුල 0.1ක ස්කන්ධය හොයන්න. 0.1ක ස්කන්ධය කියලා කියන්නේ 5.85යි. ඔන්න ඔහොමයි ඒක හදන්නේ. නැත්නම් ඔයගොල්ලන් සාන්ද්‍රණය සමානයි මවුල ප්‍රමාණය බෙදීම පරිමාව කියන සූත්‍රයෙන් හදන්නත් පුළුවන්. එහෙම ගත්තත් අවුලක් නැහැ. හරි. එතකොට කොහොමද වෙන්නේ? සාන්ද්‍රණය සමානයි මවුල ප්‍රමාණය බෙදීම පරිමාව සාන්ද්‍රණයට දානවා ඝන ඩෙසිමීටරයට මවුල 1යි කියන එක. මවුල ප්‍රමාණයට දාගන්න x කියලා පරිමාවට දාගන්න ඝන සෙන්ටිමීටර් 100 කියන එක ඝන ඩෙසිමීටර කරාම ඝන ඩෙසිමීටර 0.1යි. එතකොට ඒක සුළු කරලා ආදේශ කරලා මවුල ප්‍රමාණය වල ඒ අනුව ස්කන්ධය ගන්නත් පුළුවන්. හරි. ඔන්න මම ඒක කරන විදිය මේක කරලා පෙන්නන්නම්. අපි ගත්තොත් එහෙම මන්ට මේක ලොක් කරලා ගන්න. සාන්ද්‍රණය මම අකුරක් දාන්න C කියලා. සාන්ද්‍රණය සමානයි මවුල ප්‍රමාණය බෙදීම පරිමාව. හරිද? V. එතකොට සාන්ද්‍රණය අපිට දීලා තියෙනවා 1යි කියලා. මවුල ප්‍රමාණය මම ගන්නම් x එනම n කියලාම කියන්නම්කෝ. n බෙදීම v කියලා කියන්නේ එයාගේ පරිමාව දීලා තියෙන ඝන සෙන්ටිමීටර 100යි කියලා. හැබැයි ඝන සෙන්ටිමීටර 100යි කිව්වොත් එහෙම ඒක ඩෙසිමීටර කරගන්න 1000න් බෙදන්න ඕනේ. හරිද? එතකොට 1000න් බෙදුවට පස්සේ මොකද වෙන්නේ? මේ n හොයන්න ඕන නම් මෙන්න මේ යට තියෙන සම්පූර්ණ කෑල්ල ඕකේ යට තියෙන සම්පූර්ණ කෑල්ල එහා පැත්තට යවන්න ඕනේ. එතකොට කොහොමද වෙන්නේ? 1 වැඩි කිරීම 100 යට 1000 කියලා එන්නේ. සමානයි n කියලා එනවා. එතකොට සුළු කරලා ගත්තම 1000 සුළු කරලා ගත්තාම බිඳුව කැපෙනවා. 1 යට 10යි කියන 0.1යි කියලා උත්තරේ එනවා. හරිද? n සමානයි 0.1යි කියලා උත්තරේ එනවා. ඒ කියන්නේ මවුල 0.1යි මවුලයක ස්කන්ධය 58.5යි මවුල 0.1ක ස්කන්ධය කියන්නේ 5.85යි.
එහෙම ගන්නත් පුළුවන්. මේක තේරුම් නැත්නම් ඔයගොල්ලෝ කියන්නේ තේරුම් නැත්නම් මට වෙනම කියන්න මේ ගාන නම් තේරුන්නේ නැහැ කියලා මම වෙනම ලස්සන්ට හදලා එවන්නම් වීඩියෝ එකක් හරි දාලා ඔයාලට හැම ගානක්ම තේරෙන්න ඕනේ. නැත්නම් මේක කියන්නේ මේ කරන වැඩේ අසාර්ථකයි. ඕන ප්‍රශ්නයක් අහන්න මම කියලානේ තියෙන්නේ. ආයේ නැවත ඒක කියන්න දෙයක් නැහැ. හරි. ඊළඟට 12. R සහ S මගින් දැක්වෙන ඒව වැඩක් නැහැ නේ මේ ජීව විද්‍යාව ඒවනේ. 15. සමාන සාන්ද්‍රණයකින් යුත් HCl CH3COOH සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඇමෝනියා ද්‍රාවණ හතරක pH අගය වැඩි වන අනුපිළිවෙල. මේක කලිනුත් හම්බුණා මේ ප්‍රශ්නේ. pH අගය 7ට වඩා අඩුයි අම්ලවල 7ට වඩා වැඩි බෂ්මවල. අම්ලවල අඩුයි සාමාන්‍යයෙන් pH අගය බෂ්මවල වැඩි. එතකොට ප්‍රබල අම්ලවල ගොඩාක් අඩුයි ප්‍රබල බෂ්මවල ගොඩාක් වැඩි. එහෙනම් අඩුම එක වෙන්නේ ප්‍රබල අම්ලය. ඔතන ප්‍රබල අම්ලය HCl. ඊළඟට දුබල අම්ලය CH3COOH. ඊළඟට දුබල බෂ්මය ඇමෝනියා ඊළඟට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි වැඩිම pH එකේ සෙට් වෙන්නේ. ඒ කියන්නේ උත්තරේ වෙන්නේ දෙවෙනි උත්තරේ තමයි වෙන්නේ. හරි. දෙක තමයි උත්තරේ. 16 කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 24ක අඩංගු කාබන් ඩයොක්සයිඩ් අණු සංඛ්‍යාව කොපමණද? හරි. ග්‍රෑම් 22ක තියෙන අණු සංඛ්‍යාව. මෙන්න මෙහෙම කරන්න. දී ඇති ස්කන්ධයේ මෞලික ස්කන්ධයෙන් බෙදලා මෞල ගාන හොයාගන්න. මෞල ගාන දන්නවනම් ඒ මෞල ගාන ඔය 6 ගානෙන් වැඩි කරලා අදාළ අණු සංඛ්‍යාව හොයන්න. මාර ලේසියිනේ. 22 බෙදන්න කාබන් ඩයොක්සයිඩ්ගේ සාපේක්ෂ අණුක ස්කන්ධය වෙන්නේ මොකද්ද? කලින් හෙව්වා 44යි. 22 44ෙන් බෙදන්න. 22 44ෙන් බෙදලා එනවනේ මෞල ගාන. මෞල ගාන අදාළ අණු මෞල ගාන එනවනේ. අණු මෞල ගාන අදාළ අණු ගාන බවට පත් කරන්න 6 ගානෙන් වැඩි කරන්න. ලේසි. උත්තරේ 1. 17 දැන් මේවා ෂුවර් නැත්තම් ලියලා කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි උත්තරේ හරියන්නයි ඕනේ. පැය ඇතුලේ MCQ 40න් 35ක් ගහන්නයි ඕනේ. MCQ 40න් 35ක් ගන්න ගා 35ක් ගාලා ඉතුරු පහ නිකන් ඉන්න නෙවෙයි. 40ෙම ගහන්න 35ක් කර ගියා නම් හරි ඒ. ප්‍රශ්නයක් නැහැ. 17 රසායනික පොහොර වර්ගයක් වන යූරියා වල රසායනික සූත්‍රය CONH2 ගේ 2 වේ. යූරියා සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න. සංඝටක මූලද්‍රව්‍ය සතු ගුණ යූරියා සතු වේ. පොඩක් අපි ඒවා තියලා නිකන් අර එකපාරට හිතා ගන්න බැරි ඒවා පොඩ බලමු. කොහොම හරි හරියගෙන යහන්නේ. යූරියා අණුවක කාබන් පරමාණු දෙකක් ඇත පට්ට වැරදි එකයි තියෙන්නේ. යූරියා අණුවක හයිඩ්‍රජන් පරමාණු 4ක් අන්න වඩු. බලන්න යූරියා අණුවක හයිඩ්‍රජන් පරමාණු 4ක් ඇත. ඒක හරිනේ. ඇයි? ඇතුලේ 2යි දෙවරත් 2 4. ඒක තමයි උත්තරේ. ආයෙ බලන්න දෙයක් නැහැ. ආයේ දැසමානේ කොබන් ඊළඟ 25 එක්තරා මූල ද්‍රව්‍යයක් පිළිබඳ තොරතුරු කිහිපයක් පහත දැක්වේ. බහුරූපී ආකාර කිහිපයක් ඇත. ඕකේ. එක් බහුරූපී ආකාරයක් තුළ අයියෝ මේ මොනවද? බහුරූපී ආකාර දෙකක් තියෙනවා. ඒ දෙකෙන් එකක් කරහා විදුලිය ගමන් කරනවා. ඒ මිනිරන් මේ කියන්නේ කාබන් ගැන. මේවා නිකන් දෙක වසර විද්‍යාව වගේ කේස් එක. දෙක වසර විද්‍යාව නෑ. දෙක වසර තියෙන පරිසරය. 27 පහත ප්‍රකාශ සලකන්න. උෂ්ණත්වය වැඩි වන විට ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි වේ. පට්ට හරි. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවට බලපාන සාධක 4ක් තියෙනවා. 4න් පළවෙනි එක උෂ්ණත්වය. ඊළඟ එක B උෂ්ණත්වය වැඩි වෙන විට ප්‍රතික්‍රියක අංශු වල චාලක ශක්තිය වැඩි වේ. ඒකත් හරි. නිකන් කල්පනා කරලා බලන්නකෝ උෂ්ණත්වය වැඩි වුණාම වතුර නටනවනේ. ඒ කියන්නේ චාලක ශක්තිය වැඩි වෙනවා. ඒ අනුව A සහ B කියන ප්‍රකාශය දෙකම සත්‍ය වෙනවා. ඒතර උත්තරේ වෙන්නේ 1. 30 සිහින් යකඩ කෙඳි රත් කිරීමේදී ෂණිකව දහනය වේ. ඕකේ. එහෙත් යකඩ ඇණයක් ගිනියම් වනතුරු රත් කළද සැලකිය යුතු වෙනසකට භාජනය නොවේ. ඔව් ඒක හරි. මෙම නිරීක්ෂණය ඇසුරෙන් එළඹිය හැකි නිගමනය. ඔතන මොකද්ද නිගමනය? ඔය ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය භෞතික ස්වභාවය මත රඳා පවතිනවනේ. සරලව කියනවා නම් වර්ගඵලය. දැන් යකඩ කෙඳි වගේ එක ගත්තොත් එමේ කෙඳි වල වර්ගඵලය අඩු වෙන චූටි චූටිනේ තියෙන්නේ. ඒවා පටගාලා දහනය වෙනවා. හැබැයි යකඩ ඇණයක් රත් කරාම යාගේ වර්ගඵලය අඩුයි. එතකොට එතන දහනය වෙන්නේ නැහැ ලේසියෙන්. ඒ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ ලේසියෙන්.
එතකොට උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව ප්‍රතික්‍රියකවල භෞතික ස්වභාවය මත රඳා පවතී. සරලව කියනවා නම් භෞතික ස්වභාවය වර්ගඵලය වගේ දේවල් මත වර්ගඵලය මත රඳා පවතිනවා. මේ 32 NPN වර්ගයේ ට්‍රාන්සිස්ටර් සම්බන්ධ නිවැරදි ප්‍රකාශය අර පෙට්ටිය ඇදලා කරපු එක බලන්න 34. යකඩ මත විද්‍යුත් ලෝහාලේපනය සිදු කිරීම සම්බන්ධ වැරදි ප්‍රකාශය කුමක්ද කියලා අහනවා. ආලේපනය කරන ලෝහයේ සංයෝගයක දැන් මේක නවත්තන්න විද්‍යුත් ලෝහාලේපනය අර පුල් නෝට් එක අපි විද්‍යුත් රසායනයට කරපු ඒකේ විද්‍යුත් ලෝහාලේපනය ගැන බලන්න විද්‍යුත් ලෝහාලේපනය ගැන බලන්න පුල් නෝට් එකක් නැති කට්ටිය අච්චුපතේ විද්‍යුත් ලෝහාලේපනය ගැන බලන්න බලලා විනාඩි 5ක් අරගෙන ඒක කියවන්න කියවලා මෙතෙන්ට එන්න. නැතුව මේක අහගෙන ඉඳලා ගහන්න එපා වැඩක් නැහැ. දැන් ඔයගොල්ලන්ට තේරෙනවද දැන් විභාගෙට තියෙන තව දවස් කිහිපයයිනේ. සයන්ස් ගොඩ දාගත්ත හැකි ඈ. මේකෙන් ඔයගොල්ලන්ට අනිත් මොක බැරුණා සයන්ස් එක ගොඩ දැම්ම හැකි මම මේ කියන වැටි කරා නම් ඔයගොල්ලන්ට මම හින සරල වැටි යන්න කියන්නේ. MCQ 300ට මට කරලා දෙන්න. බයෝ 120යි, කෙමිස්ට්‍රි 120යි, ෆිසික්ස් 120යි. ඒක දැන්ටවත් ගොඩක් කට්ටිය දෙකක් කරලා ඉවරයිනේ. සමහර කට්ටිය ඔය දාපු මේ කෙමිස්ට්‍රි ටිකනුත් මේ දැන් මේ වීඩියෝ එක කරන වෙලාවෙ තව කෙමිස්ට්‍රි එකනුත් සැලකුණු ප්‍රමාණයක් දාලා ඉවරයි. ඒතර ඔයගොල්ලෝ මේ දෙක මට කරලා දෙන්න. ඒ තුන කරලා දෙන්න. ඊට පස්සේ මම අනුමාන වීඩියෝ සෙට් එකක් දානවා. අනුමාන වීඩියෝ පොඩි සෙට් එකක්. ඒක බලලා ඒකේ තියෙන ටික පාඩම් කරගන්න රචනා ප්‍රශ්න වලට. හරි. ඒක ඒ අනුමාන වැඩේ ඔයගලන්ට උනා ඉබාහිර කලින් දවස් උනත් කරන්න පුළුවන් නේ. මොකද ඒවා අපි කලින් පාඩම් කරපු දේවල්ම තමයි නැවත මම කියන්නේ ඔයගලන්ට. ඒතර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔය ටික කරලා දෙන්න ලොවෙත් කොට ගිය හැකියි ඈ. ඒකින්ද කිසිම බයක් වෙන්න එපා. ඔය කියන වැටි කරන්න. හරි. යකඩ මත විද්‍යුත් ලෝහාලේපනය කිරීම සම්බන්ධ වැරදි ප්‍රකාශය කුමක්ද කියලා අහනවා. ආලේප කරන ලෝහයේ සංයෝගයක ජලීය ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදය විය යුතුයි. ඔව් ඒක හරි. කොපර් නම් කොපර්ගේ ජලීය ද්‍රාවණයක් තමයි කියන්නේ කොපර් සල්ෆේට් ද්‍රාවණයක් තමයි විද්‍යුත් විච්ඡේදනය කරන්නේ. ආලේපනය කරන ලෝහය කොපර් නම් එයාගේ එකක්. ගුණාත්මක ලෝහාලේපනයක් සඳහා විද්‍යුත් විච්ඡේද ඉහළ සාන් අන්න වැරදි. පැහැදිලිව තියෙනවා ගුණාත්මක වෙන්න නම් විද්‍යුත් විච්ඡේදයේ සාන්ද්‍රණය අඩු වෙන්න ඕනේ. සාන්ද්‍රණය අඩු වෙලා ඊට අමතරව ධාරාවත් අඩු වෙන්න ඕන පුළුවන් තරම. හිමීට වෙන්න ඕනේ බඩු. හරි. හිමීට වුණාම තමයි මේ වැඩේ වෙන්නේ. ආයි බලන්න දෙයක් නැහැ. ඒක තමයි උත්තරේ. හරි. හරි. එච්චරයිනේ. 35 බලමු පොඩ්ඩක්. ජලීය හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහිත කේතු ප්ලාස්කුවක් සංවේදී තුලාවක් මත තබා ඇත. ඕකේ. ඒට වැඩිපුර උණුගල් කැබල එකතු කරන ලදී. උණුගල් කැබල එකතු කිරීමෙන් පසු තුලාවේ පාඨාංගයේ කාලයට එදිරිව චලනය වන ආකාරය දක්වන්නේ කුමන ප්‍රස්ථාරයෙන්ද? උණුගල් වලට හයිඩ්‍රොක්ලෝරික් අම්ලය දැම්මහම කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවා. එතකොට මොකක් හරි ඔකේ තියෙන එකක්නේ පිට වෙන්නේ. ඒතර අනිවාර්යෙන් ස්කන්ධය මොනවා වෙන්න ඕනද? ස්කන්ධය යම් ප්‍රමාණයක් අඩු වෙන්න ඕනේ. හරිද? ඒතර ඔකේ එකම එකයි තියෙන අඩු වෙන එකක්. පොඩ්ඩක් ඉන්න. ජලීය හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහිත කේතු ප්ලාස්කුවක් සංවේදී තුලාවක් මත තබා ඇත. ඒට වැඩිපුර හුණුගල් කැබලි එකතු කරන ලදී. හුණුගල් කැබලි එකතු කිරීමෙන් පසු හුණුගල් කැබලි එකතු වුණාට පස්සේනේ. හරි. එහෙනම් තුලාවේ පාඨාංකය වෙන්න ඕනේ පොඩ අඩු වෙන්න ඕනේ කාබන් ඩයොක්සයිඩ් පිට වෙන හින්දා. 35 4 වෙන්න ඕනේ. ඔය ටික තමයි ඉතින්.